السلام عليكم ورحمة الله وبركاته. نحمده ونصلي على رسوله الكريم. أما بعد فأعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. تفسير سورة البقرة آية 8 සිට 12 දක්වා. වමින තවද අතර අන්නාසි මිනිසුන් මන් ඇතමුන් යකූලු ඔවුන් කියති ආමන්නා අප විශ්වාස කරනවා බිල්ලාහි අල්ලාව වබිල් යෞමි සහ දිනය අල් ආඛිරි අවසාන වමා තවද නැත හුම් ඔවුන් බිමුමිනීන් විශ්වාස කරන්නන් වෙති. අටවන ආයතය තවද මිනිසුන් අතර ඇතැමුන් තමන් අල්ලා සහ අවසාන දිනය විශ්වාස කරන බව කියති. නමුත් ඔවුන් එය විශ්වාස කරන්නන් නොවේ. සූරතුල් බකරා මුල් ආයත් 5 අදහිලිවන්තයින් එනම් මුත්තකීන් ගැන සහ ඔවුන්ගේ ජයග්‍රහණය ගැන විස්තර කළ බව අපි සඳහන් කළෙමු. ආයත් 6 සහ 7 අවිශ්වාසකයින් එනම් කාෆිර්වරුන් ගැන විස්තර කරයි. ආයත් 8 සිට 20 දක්වා විශ්වාසය පෙන්වන සහ අවිශ්වාසය සංගවන කුහකයින් ගැන අල්ලා විස්තර කිරීමට පටන් ගනී. කුහකයින් පිළිබඳ කාරණය අපැහැදිලි බැවින් සහ බොහෝ දෙනෙකුට ඔවුන්ගේ සැබෑ යථාර්ථය අවබෝධ නොවන බැවින් අල්ලා ඔවුන්ගේ විස්තරය ආයත් 8 සිට 20 දක්වා විස්තරාත්මකව සඳහන් කර ඇත. අල්ලා ඔවුන් ගැන විස්තර කර ඇති සෑම ලක්ෂණයක්ම එක්තරා ආකාරයක කුහකකමකි. එපමණක් නොව අල් කුර්ආනයේ අල්ලා කුහකයින් පිළිබඳව සූරත් තෞබා සහ සූරතුල් මුනාෆිකූන් තුල ඔවුන් ගැන හෙළි කර ඇත. තවද ඔවුන්ගේ විස්තරය දැන ගැනීමටත් ඔවුන්ගේ මාර්ග සහ වැරදි වළක්වා ගැනීමටත් හැකිවන පරිදි සූරතුන් නූර් සහ අනෙකුත් සූරතවලද කුහකයින් ගැන එනම් මුනාෆිකීන් ගැන ඔහු සඳහන් කළේය. අල්ලා මෙසේ පවසයි. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. වමිනන් නාසි මන් යකූලු ආමන්නා බිල්ලාහි වබිල් යෞමිල් ආඛිරි වමා හුම් බිමුමිනීන්. තවද ජනයා අතරින් සැබවින්ම අපි අල්ලාව හා පරමාන්ත දිනය විශ්වාස කළෙමු යයි පවසන ඇතැමුන් සිටිති. එහෙත් ඔවුහු අල්ලාව විශ්වාස කළ අය නොවෙති. වමිනන් නාසි තවද මිනිසුන් නාස් කවුරුන්ද? මුනාෆිකීන්වරු. මූන් මොකක්ද කියන්නේ? අපි අල්ලා සහ අවසාන දිනය විශ්වාස කරනවා. කටින් කියනවා විතරයි, ඇතුළත කිසිම විශ්වාසයක් ඔවුන් තුල නැහැ. ඔවුන්ගේ විශ්වාසය එනම් ඊමානය සත්‍ය නොවේ. ඊමානය එනම් ඉස්ලාම් ආගම විශ්වාස කිරීම යනු වචනින් ප්‍රකාශ කිරීම, හදවතේ නිරපේක්ෂ විශ්වාසයක් තිබීම හා ක්‍රියාවෙන් පෙන්눔 කිරීම. මේ ගති ලක්ෂණ තුනෙන් එකක් හරි නැත්නම් එය කිසිසේත්ම සැබෑ ඊමානය වෙන්න බෑ. මුස්ලිම් වරුන් අතර වචනින් ප්‍රකාශ කරන සහ හදවතේ විශ්වාස කරන නමුත් ක්‍රියාවෙන් කිසිම දෙයක් නොකරන අය බොහෝ දෙනෙක් ඉන්නවා. වචනින් පමණක් විශ්වාසය තබා ඇති නමුත් හදවත් තුළට ඊමානය ඇතුළු වී නැති නුඹලා මුස්ලිම් වරුන්ට අපහාස නොකරන්න හෝ ඔවුන්ගේ වැරදි සොයන්න එපා. කවුරුන් ඔවුන්ගේ වැරදි සොයන්නේද? අල්ලා ඔහුගේ වැරදි සොයන්නේය. අල්ලා ඔහුගේ වැරදි සොයා ඔහුව ඔහුගේම නිවස තුල අපහාස කරනු ඇත කියා නබිතුමාණන් පැවසුවේය. කුහකයින්ගේ එනම් මුනාෆිකීන්ගේ ගති ලක්ෂණ ගැන හෙළිදරව් කිරීම මදීනාවේදී විය. මෙයට හේතුව මක්කාවේ කුහකයින් නොසිටි බැවිනි. නබිතුමාණන් මදීනාවට හිජ්රත් කිරීමෙන් ටික කලකට පසු බදර් යුද්ධය ඇති වූ අතර අල්ලා ඉස්ලාමයට සහ එහි ජනතාවට ජයග්‍රහණය ලබා දුන්නේය. ඉස්ලාමීය දේශපාලනික හා සමාජීය ශක්තියක් ලැබූ විට
තම හදවත් තුළ සැබෑ විශ්වාසය නොතැබූ සමහර පුද්ගලයන් සමාජ ආරක්ෂාව හා පෞද්ගලික වාසි තකා තමන් මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටීමට පටන් ගත්හ. එබැවින් විශ්වාසවන්තයින් මොවුන්ගේ බාහිර පෙනුමට රැවටීමෙන් වළක්වාලීමට අල්ලා කුහකයින්ගේ ලක්ෂණ හෙළි කළේය. මෙමගින් අල්ලා විශ්වාසවන්තයින් අවවාද කරනවා වගේම මුනාෆිකීන් වරුන්ටත් එක්තරා විදිහක තර්ජනයක් කරනවා. නුඹලා ගැන අල්ලා හොඳටම දන්නවා. ඒ නිසා ඔහු මුස්ලිම්වරුන්ට නුඹලාගේ ලක්ෂණ හෙළි කරනවා කියා. මුනාෆිකීන් නූන් ෆා ඛාෆ් නෆක යනු උමග හෝ ව්‍යුහාත්මක උමගක් හෝ පිටවීමේ මාර්ගයක්. මේ වගේම මුනාෆික් මුහුණු දෙකක් ඇති පුද්ගලයෙක් වේ. නිෆාක් යනු ඍජුවම කුහකකම, වංචාව හෝ ද්විත්ව භාවය යන අරුත් ගන්වයි. භාෂාමය වශයෙන් එය නෆක යන මූලයෙන් ආරම්භ වේ. උලමාවරුන් සඳහන් කරන්නේ එය කාන්තාර මීයෙකුගේ ගුලකට සමානකමක් දක්වන බවයි. එයට විවරයන් දෙකක් හෝ දෙකකට වඩා ඇත. සත්වයා එක් සිදුරකින් ඇතුළු වෙයි, අනතුරු අවස්ථාවකදී තවත් සිදුරකින් පැන යයි. ඒ හා සමානව මුනාෆික්වරයෙකු එක් දොරකින් ඉස්ලාමයට ඇතුළු වන නමුත් දුෂ්කර තත්වයකදී හෝ අල්ලාහගේ කිසියම් අනක් කිරීමට අපහසු නම් තවත් දොරකින් පිටවෙයි හෝ ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරයි. නිෆාක් යනු වචනින් ඊමානය ප්‍රකාශ කිරීම සහ හදවතේ කුෆ්රය සැඟවීම වේ. ඉස්ලාමීය ධර්මයේ නිෆාක් දරුණු අධ්‍යාත්මික රෝගයක් ලෙස සලකනු ලබන අතර එය ප්‍රධාන වර්ග දෙකකට බෙදා ඇත. පළවෙනි එක ප්‍රධාන කුහකකම නිෆාක් ඉතිකාදී නැත්නම් නිෆාක් අල් අක්බර්. බාහිරව මුස්ලිම්වරයෙකු ලෙස පෙනී සිටින අතර ඇතුළතින් ඉස්ලාමය කෙරෙහි අවිශ්වාසය, වෛරය හෝ ප්‍රතික්ෂේප කිරීම තිබීම. මෙහි සමහර ලක්ෂණ වන්නේ නබිතුමාණන්ගේ මාර්ගයෙන් අපට ලැබුණු ශරීඅතයෙන් කිසියම් කොටසක් පිළි නොගැනීම හෝ එයට වෛර කිරීම, නබිතුමාණන් කෙරෙහි වෛරයක් තිබීම, ඉස්ලාම් ආගමට කිසියම් හානියක් වුවොත් ඒ ගැන සන්තෝෂ වීම, ඉස්ලාමයට සතුරුකම් කරන්නාවුන්ගේ ජයග්‍රහණය මත සන්තෝෂ වීම. මෙහි ප්‍රතිවිපාකය වන්නේ මෙය ඊටමත් බරපතල ස්වરૂපය ලෙස සලකනු ලබන අතර එවැනි පුද්ගලයින් නිරයේ පහළම ගැඹුරේ වාසය කරන බවට කුර්ආනය අනතුරු අඟවයි. දෙවැනි එක වෙන්නේ සුළු කුහකකම නිෆාක් අමලි හැසිරීම නැත්නම් නිෆාක් අල් අස්ගර්. හදවතේ සැබෑ ඇදහිල්ල ඇති නමුත් කුහකයෙකුගේ හැසිරීම් ලක්ෂණ ප්‍රදර්ශනය කිරීම. මෙහි එක් ලක්ෂණයක් නම් තමා හරිම යහපත් පුද්ගලයෙකු ලෙස බාහිර ලෝකයට පෙන්වන නමුත් හදවතේ ඒ යහපත් ගුණය නැතිවීම. ඒ වගේම මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ සුප්‍රසිද්ධ හදීසයකට අනුව කුහකකමේ ප්‍රධාන සලකුණු 4 නම් විශ්වාස කළ විට රැවටීම, කතා කරන සෑම විටම බොරු කීම, ගිවිසුමක් කළ විට එයට ද්‍රෝහී වීම සහ රණ්ඩුවකදී නොසැලකිලිමත් නපුරු නින්දා සහගත වචන භාවිතා කිරීම. තවද මෙවැන්නන් තමා මුස්ලිම්වරයෙකු බව ප්‍රකාශ කරමින් උපවාසයේ යෙදුනත් සලාතය ඉටු කළත් ඔහු මුනාෆික් වරයෙකුම වේ කියා සහී මුස්ලිම්හි අවධාරණය කරයි. එම නිසා ඔවුන්ගේ විපාකය කාෆිර් වරුන්ගේ විපාකයට වඩා භයානක වේ. යුඛාදිඋන ඔවුන් රවට්ටනවා අල්ලාහව වල්ලදීන සහ ඔවුන්වත් ආමනු විශ්වාස කරන්නාවුන් වමා තවද නැත යඛ්දඋන ඔවුන් රවට්ටන්නේ ඉල්ලා මිසක් අන්ෆුසහුම් තමන්වමයි වමා තවද නැත යෂඋරූන් ඔවුන් වටහා ගන්නේ. ඔවුන් අල්ලාහව සහ විශ්වාස කරන්නාවුන්ව රවට්ටනවා කියා සිතනවා. නමුත් ඔවුන්වම රවට්ට ගන්නවා මිසක්. නමුත් ඒ බව ඔවුන්ට නොතේරෙයි. 9 වන ආයතය
يخادعون الله والذين آمنوا وما يخدعون إلا أنفسهم وما يشعرون. ඔවුන් අල්ලාහ් හා විශ්වාසයගත් අය රැවටීමට උත්සාහ කරති. නමුත් ඔවුන් තමන්වම මිස අන් කිසිවෙකු රැවටීමට ලක් නොකරති. එහෙත් ඔවුන් එය වටහා නොගනිති. මෙම වැකියෙන් විස්තර වන්නේ කුහකයින්ගේ මානසිකත්වය සහ මෝඩකමයි. තමන් අල්ලාහ් සහ මුස්ලිම් වරුන් රවටන බව ඔවුන් සිතාගෙන සිටින නමුත් ඇත්තෙන්ම ඔවුන්ව අල්ලාහ් රවටන බව ඔවුන් නොදනී. ඔවුන්ට මෙලොවේ සමාජයේ තත්ත්වයක් ලබා දුන්නත් පරලොවදී පහළම මට්ටමේ ඇති අති භයානක අපායේ මෝන්ව දමනු ලැබේ. යුඛාදිඋන ඛා දාල් අයින් khada'a මේ වචනයේ මුලකුරු වේ. රැවටීම, වංචා කිරීම හෝ තමාගේ සැබෑ අභිප්‍රාය සංගවා ප්‍රතිවිරුද්ධ දෙයක් පෙන්වීම යන්නෙන් අදහස් කෙරේ. එය පුද්ගලයෙකු තම සැබෑ තත්වය සංගවා තවත් කෙනෙකු අභිබවා යාමට හෝ රැවටීමට උත්සාහ කරන ක්‍රියාවක් විස්තර කරයි. සැබෑ කාරණය සංගවාගෙන කපටිකමෙන් හෝ මවාපෑමෙන් කෙනෙකු සමග කටයුතු කිරීම අල් කුර්ආනයේ මෙම වචනය ක්‍රියාපදයක් ලෙස දිස්වන අතර එහි තේරුම ඔවුන් රැවටීම යන්නයි. මෙම වචනය මූලික වශයෙන් භාවිතා වන්නේ කුහකයින් එනම් මුනාෆිකීන් වරුන්ගේ හැසිරීම විස්තර කිරීමටයි. මොවුන් හිතන්නේ එළියෙන් අල්ලාහ් හා නබිතුමාව විශ්වාස කරනවා කියා කීමෙන් ඔවුන්ගේ ජීවිතය සහ දේපල බේරා ගත්තා කියා. නමුත් ඔවුන්වම රවට්ට ගන්නවා කියා ඔවුන් දන්නේ නැහැ. අල්ලාහ් තාලාව නෞසුබිල්ලා කාටවත් රවට්ටන්න පුළුවන්ද? නමුත් මේ අය හිතන්නේ ලා ඉලාහා ඉල්ලල්ලාහ් කිව්වහම ඇති. අල්ලාහ් අපට මොකක්වත් කරන්නේ නැහැ කියලයි. අපට මොකක්වත් වෙන්නේ නැහැ. ඛියාමත් දිනයේ අපිට මොන විදිහේ දඬුවම්වත් අල්ලාහ් දෙන්නේ නැහැ කියන මුලාවේ සිටිනවා. වමා යෂඋරූන් සම්පූර්ණ නොදැනුවත්කම, නොතේරෙනකම ඔවුන්ගේ ක්‍රියාවන්ගේ සැබෑ දරුණු ප්‍රතිවිපාක ගැන නොදැන සිටීම නැතහොත් ඔවුන් වටා සිදුවන යථාර්ථයන් නොපෙනීම. මොවුන් ඇත්තටම අල්ලාහ්ව අඳුරන්නේ නැහැ. අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන දැනුමක් නැහැ. අල්ලාහ්ගේ ගුණාංගයන් ගැන දැනීමක් නැහැ. එහෙම මොවුන්ට කිසියම් හෝ දැනුමක් තිබේ නම් අල්ලාහ් ආලිමුල් ගයිබ් ෂහාදා එනම් අල්ලාහ් අදෘශ්‍යමාන දෑ පිළිබඳ දන්නෙකු හා සර්ව සාක්ෂිකරුවෙකු සියල්ල නිරීක්ෂණ කරන්නෙකුය. ඔහුගෙන් කිසිවක් සැඟවීමට බැරිය කියා තේරුම් ගත්තා නම් කවදාවත් මොවුන් මෙලෙස හැසිරෙන්නේ නැහැ. ෆී තුල කුලූබිහිම් ඔවුන්ගේ හදවත් මරදුන් රෝගයකි ෆසාදහුමු ඉතින් වැඩි කළා ඔවුන්ට අල්ලාහ් මරදන් රෝගය වලහුම් තවද ඔවුන් හට අදාබුන් දඬුවම් ඇලීමුන් වේදනාකාරී බිමා ඒ සමගම කානු සිටියා යක්දිබූන් ඔවුන් බොරු කියති. 10 වන ආයතය ඔවුන්ගේ හදවත් තුල සැකයෙන් පිරුණු රෝගයක් ඇත. එබැවින් ඔවුන්ට අල්ලාහ් රෝගය වර්ධනය කළේය. ඔවුන් බොරු කරමින් සිටි බැවින් ඔවුන්ට වේදනාකාරී දඬුවමක් ඇත. ෆී කුලූබිහිම් මරදුන් ෆසාදහුමුල්ලාහු මරදා වලහුම් අදාබුන් අලීමුම් බිමා කානූ යක්දිබූන්. මෙම ආයතයේ මුනාෆික් බොරු කියන්නේ ඇයි කියන විස්තරය අල්ලාහ් අපට පැහැදිලි කරයි. ඔවුන්ගේ හදවත්හි කුහකකම නැමැති රෝගයක් ඇත. එබැවින් අල්ලාහ් ඔවුන්ට එම රෝගය තව තවත් වැඩි කළේය. තවද ඔවුන් දිගින් දිගටම බොරු කියමින් සිටි බැවින් ඔවුන්ට වේදනාකාරී දඬුවමක් ඇත. ෆී කුලූබිහිම් මරදුන් මරද් යනු ශාරීරික අසනීපයක් නොවේ. එයින් අදහස් කරන්නේ සැකය එනම් ශක්, කුහකකම, නිෆාක් සහ ඊර්ෂ්‍යාව වැනි ආධ්‍යාත්මික රෝගයි. ශාරීරික රෝගයකින් ශරීරයේ සමතුලිතතාවය බිඳ වැටෙන්නක් මෙන් මෙම ආධ්‍යාත්මික රෝගයන් නිසා කුහකයින්ට ඔවුන්ගේ සදාචාරාත්මක මඟ පෙන්වීම අහිමි වේ. මේ නිසා ඔවුන්ට සත්‍යය දැකීමට හෝ එය පිළිගැනීමට නොහැකි වේ. ෆසාදහුමුල්ලාහු මරදා
එබැවින් අල්ලා ඔවුන්ට එම රෝගය තව තවත් වැඩි කළේය. මෙය ඔවුන්ගේ ක්‍රියාවන්ට ලැබුණු ආධ්‍යාත්මික ප්‍රතිඵලයකි. කුහකයින් දිගින් දිගටම වංචාව තම හදවත් තුළ තබා ගැනීමට තීරණය කළ විට අල්ලා ඔවුන්ගේ එම తත්වය තව දුරටත් නරක අතට හැරීමට ඉඩ හැරියේය. නව කුර්ආන් වැකි අනාවරණය වන සෑම අවස්ථාවකම එනම් වහී මාර්ගයෙන් අල්ලා කිසියම් අලුත් දෙයක් කිරීමට අනකල විට විශ්වාසවන්තයින්ගේ සතුට වැඩි වී ඔවුන්ගේ භක්තිය තව තවත් ශක්තිමත් වූ අතර කුහකයින් තුළ ඇති ප්‍රතික්ෂේප කිරීම අමනාපය සහ සැකය තව තවත් ගැඹුරු විය. වලහුම් අදාබුන් අලීම් ඔවුන්ට වේදනාකාරී දඬුවමක් ඇත. හේතුව බිමා කානූ යක්දිබූන් ඔවුන්ගේ විනාශය ඍජුවම බැඳී පවතින්නේ ඔවුන්ගේ පුරුද්දක් කරගත් බොරු කීම යක්දිබූන් සමගයි. ඔවුහු තමන් අල්ලා සහ මුහම්මද් නබිතුමා කෙරෙහි විශ්වාසය තබන බව දිවෙන් පැවසුවද හදවතින් ඉස්ලාම් දහම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ගේ ලොකුම අපරාධය වූයේ ඇදහිල්ල පිළිබඳ කාරණාවලදී අවිශ්වාසය සහ කුහකකමයි. ඔවුන් වෙනත් අපරාධද කරමින් සිටියහ. එනම් ඔවුන්ගේ හදවත් තුළ මුස්ලිම්වරුන්ට එරෙහිව ඊර්ෂ්‍යාව සහ ද්වේෂය පෝෂණය කිරීම සහ ඔවුන්ට එරෙහිව කුමන්ත්‍රණය කිරීම වැනි දේ තිබුණත් මෙහි දරුණු දඬුවම ඔවුන්ගේ බොරු කීමේ පුරුද්ද නිසයි. බොරු කීමේ පුරුද්ද නිසා ඔවුන් කුහකකමට සහ අවිශ්වාසයට යොමු වූයේය. ඒ නිසා ඔවුන්ට වේදනාකාරී දඬුවමට මුහුණ දීමට සිදුවේ. වෙනත් වචන වලින් කිවහොත් කුහකකම සහ අවිශ්වාසය ඊට වඩා විශාල අපරාධ වුවද ඒවා පැන නගින්නේ බොරු කීමේ පුරුද්දෙනි. ශුද්ධ වූ අල් කුර්ආනය එකම වාක්‍ය ඛණ්ඩයකින් බොරු කීමේ පාපය පිළිම වන්දනාවේ පාපය සමග ඒකාබද්ධ කරන්නේ එබැවිනි. ෆජ්තනිබුර් රිජ්ස මිනල් අවසානි වජ්තනිබු කවුල සූරි සූරතුල් මුමිනූන් ආයත් 30. පිළිම වැඳීමේ අපිරිසුදුකමෙන් සහ බොරු කීමෙන් වැළකී සිටින්න. ප්‍රසිද්ධියේ ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කළ අයට එනම් කාෆිර්වරුන්ට වඩා වෙනස්ව මෙම කුහකයින් මුස්ලිම් සමාජය තුළ සැඟවී සිටිමින් අභ්‍යන්තර බෙදීම් ඇති කළහ. මෙම ද්‍රෝහීකම නිසා ඔවුන්ට වේදනාකාරී දඬුවමක් අලාබුන් අලීම් පොරොන්දු වී ඇත. විශ්වාසවන්තයින් සඳහා වැදගත් පාඩමක් නම් හදවත යනු භක්තියේ කේන්ද්‍රස්ථානයයි. ආධ්‍යාත්මික රෝගවලින් ආරක්ෂා වීමට නම් තමා තුළ සැඟවුණු ඊර්ෂ්‍යාවක් අවංකභාවයක් නොමැතිකමක් හෝ සැකයක් තිබේදයි නිරන්තරයෙන් ස්වයං පරීක්ෂාවක යෙදිය යුතුය. සහාබාවරුන් වරින් වර කුහකයින්ගේ ගති ලක්ෂණ ඔවුන්ගේ තුලත් ඇද්දයි පරීක්ෂා කළහ. කතාවෙන් මෙන්ම ප්‍රතිපත්තියෙන්ද පූර්ණ අවංකභාවය රැක ගැනීම කුහකකමේ ලක්ෂණ වලින් ආරක්ෂා වීමට ඇති ප්‍රධානම මාර්ගයයි. නියත වශයෙන්ම කෙනෙකුගේ විශ්වාසය එනම් ඊමානය ඔහු තුල ගෙවී යනු ඇත. කමිසයක් ගෙවී යන්නාක් මෙන්. එබැවින් ඔබේ හදවත් තුල විශ්වාසය අලුත් කරන ලෙස අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින්න යනුවෙන් අල්ලාහ්ගේ දූතයාණන් වූ මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසූ බව අබ්දුල්ලා ඉබ්නු අමර් රදියල්ලාහු අන්හු තුමා වාර්තා කරයි. ඇඳුම් ෂණිකව දිරා නොයන නමුත් කාලයත් සමග භාවිතයෙන් හා නිරාවරණය වීමෙන් මැකී ගොස් තුනී වන වාසේම නොසැලකිලිමත්කම පාප හෝ නමස්කාරය නොමැතිකම හේතුවෙන් පුද්ගලයෙකුගේ විශ්වාසය නැත්නම් ඊමානයද ක්‍රමයෙන් දුර්වල වේ. ඊමාන් අල්ලාහට කීකරු වීම සහ සිහි කිරීම සමග වැඩිවන අතර නොසලකා හැරීම සමග එය අඩුවේ. අවංකව දුආ කිරීම, යහපත් ක්‍රියා සිදු කිරීම සහ අල්ලාහව සිහිපත් කිරීම වැඩි කිරීම තුළින් සම්පූර්ණ විශ්වාසය ලබා ගැනීමට ක්‍රියාශීලීව කටයුතු කරන ලෙස නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අපට උපදෙස් දුන්නේය. ලෝකය කෙරෙහි දැඩි ඇල්මක් තිබීම හදවත දුර්වල කරයි. ඒ වගේම නරක හැසිරීම කුහකයින්ගේ ගති ලක්ෂණයක් වේ. ඕනෑවටත් වඩා සමාජාශ්‍රයක් තිබීම
ආශාවන් ලුහු බැඳීම එනම් Taman ආස කරන දේ පමණක් කිරීම එය වැරදි දෙයක් වුණත් උදාහරණයකට අවේලාවේ කෑම නැත්නම් ශරීරයට අහිත කරන දේ කෑම අල්ලා හැර වෙන කිසිවෙකුට හෝ දෙයකට අල්ලාට ආදරය කරනවා වාගේ ඒහා සමානව ආදරය කිරීම සහ අධික ලෙස කෑම හා අධික නිନ୍ଦ මේවාද හදවත් දෝෂණය කරයි. විහිළුවට හරි බොරු කිව්වොත් අල්ලා එයට දඬුවම් දෙනවා. ළමයින්ට හරි බොරු කියන්න ඉඩ නැහැ ඉස්ලාම් ආගමේ. ඉස්ලාම් සත්‍යය මත පදනම් වූ ආගමකි. බොරුවයි ඊමානයයි එකම හදවතේ තියෙන්න බෑ. දිගටම බොරු කියන තැනැත්තාව අල්ලා බොරුකාරයෙක් ලෙස සටහන් කරයි. එබැවින් මුමින් සත්‍යවාදයෙකු වේ. වයිදා තවද විට කීල පැවසූ ලහුම් ඔවුනට ලා එපා තුෆ්සිදු නුඹලා දූෂණය කරන්න ෆිල් අර්දි පොළොවෙහි කාලූ ඔවුන් පැවසූහ ඉන්නමා සැබවින්ම නහ්නු අපි මුස්ලිහූන් ප්‍රතිසංස්කරණය කරන්නන් වේ. 11 වන ආයතය තවද නුඹලා පොළොවෙහි දූෂණ ක්‍රියාවන් නොකරනු යයි ඔවුන්ට පැවසූ විට සැබවින්ම අපි ප්‍රතිසංස්කරණය කරන්නන් වේ කියා ඔවුන් පැවසූහ. وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ තවද නුඹලා භූමියෙහි දූෂිතකම් නොකරනු යයි ඔවුන්ට පවසනු ලැබූ විට සැබවින්ම අපි තමයි සාමය ඇති කරන්නන් යයි ඔවුහු පැවසුවෝය. මේ ආයතයේ මුනාෆිකීන්ගේ තවත් ලක්ෂණ දෙකක් හෙළිවේ. එකක් ෆසාද් එනම් දූෂණය නැතහොත් විනාශය. අනෙක වැරද්ද පිළිනොගැනීම. එනම් ඔවුන්ට පොළොවේ විනාශ කිරීම කරන්න එපා කියද්දී ඔවුන් කියනවා අපි විනාශ කිරීම කරන අය නොවේ අපි සාමකාමිකයෝ කියා. කුහකයන් පොළොවේහි කරන දූෂිත ක්‍රියාවන් නම් අල්ලාහට අකීකරු වීම හා තහනම් ක්‍රියාවන්හි නියැලීමෙන් එහි ආරවුල් ඇති කිරීම අල්ලාහ අනිවාර්ය කළ දේ අත්හැරීම හා ඔහුගේ ආගම සැක කිරීම පව් කිරීමට දිරිමත් කිරීම සහ පින්වත් ක්‍රියා කිරීමට අධෛර්යමත් කිරීම පොළොවේ පව් කිරීම නිසා භූමියෙන් ආශිර්වාදය ඉවත් කරනු ලැබේ. පාප ක්‍රියාවන් නිසා නියඟයක් ඇතිවේ. තවද දැඩි පරීක්ෂාවන් හට මුහුණ දීමට සිදුවේ. ඉබ්නු අබ්බාස් සහ ඉබ්නු මස්ඌද් වැනි ප්‍රවීණ විද්වතුන් පෙන්වා දෙන්නේ මෙහි විනාශය යනු අල්ලාහගේ අනපනත්වලට පිටුපෑම සහ අකීකරු වීම බවයි. මහ පොළොවේහි සැබෑ සාමය උදාවන්නේ අල්ලාහගේ නියෝගයන්ට අවනත වීමෙන් පමණි. ඊට පටහැනිව ක්‍රියා කිරීම සමාජීය සහ සදාචාරාත්මක පරිහානියට මඟ පාදයි. ඒ වගේම සමතතා තුළ මතභේද ඇති කිරීම, මිතුරන් අතර රණ්ඩුවක් තරහවක් ඇති කිරීම, යමෙකු කෙරෙහි සැකයක් ඇති කරවීම, සැමියා බිරිඳ අතර මතභේදයක් ඇති කිරීම, බිරිඳව ඇගේ ස්වාමි පුරුෂයාට එරෙහිව හෝ සේවකයෙකුව ඔහුගේ ස්වාමියාට විරුද්ධව උසිගන්වන්නා අපෙන් කෙනෙකු නොවේ යයි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ පැවසූහ. එනම් පාලකයෙකු සහ සේවකයෙකු අතර හෝ ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර සම්බන්ධතාවය විනාශ කිරීමට උත්සාහ කිරීම. මේ ක්‍රියාව තමාගේ මව කළද එය විශාල පාපයකි. පසුපසින් අපහාස කිරීම, මිනිසුන්ගේ අඩුපාඩු සොයා බැලීම, හොඳ විවාහ යෝජනාවක් ලැබී තිබියදීත් එය ප්‍රතික්ෂේප කිරීම, කිසියම් හෝ සුළු කාරණයකට මුදල් අනිසි ලෙස භාවිතා කිරීම මේවාත් පොළොවේ කරන දූෂණ නැත්නම් විනාශයන් වේ. කුහකයින්ට ඔවුන් ගැන පැවසීමේදී ඉන්නමා එනම් අප පමණයි හෝ අපහැර වෙන කිසිවක් නොවේ යන වචනය භාවිතා කළහ. මෙයින් පැහැදිලි වන්නේ Taman වැරදි විය හැකි කියන අදහස පවා ඔවුන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි. ඔවුන්ගේ කූට උපක්‍රම සහ කඩාකප්පල්කාරී ක්‍රියා සමාජයේ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ ලෙස ඔවුහු අවංකවම විශ්වාස කළහ. නැතහොත් එසේ රඟපෑහ. වැරැද්දක් කරනවා කියාවත් තේරුම් ගන්න බැරි Taman කරන අප්‍රසන්න
දූෂිත ක්‍රියාව සමාජයට කරන යහපත් ක්‍රියාවක් කියා වැරදි මතයෙන් සිටින මොවුන් මොන වගේ අයද කියා හිතා ගන්න පුළුවන්ද? තමා කරන දේ හරිද වැරදිද කියාවත් තේරුමක් නැතිවීම ඊටමත් භයානක දෙයක්. එයත් ආගම පිළිබඳව. මොකද මෙලොව පමණක් නෙවෙයි අපි ජීවත් වන්නේ. තවත් ජීවිතයක් අපට පරලොවේ තියෙනවා. ඒකට අල්ලාහගේ අනපරිදි පුණ්‍ය ක්‍රියාවන් කර තැබීම හුඟක් අවශ්‍යයි. අලා අවධානයට ගනු ඉන්නහුම් සැබවින්ම ඔවුන් හුමු ඔවුන්මයි අල් මුෆ්සිදූන දූෂිතයින් වලාකින් එනමුත් ලා නැත යෂ්උරූන් ඔවුන් වටහා ගන්නේ. 12 වන ආයතය අවධානයට ගනු සැබවින්ම ඔවුන්ම තමයි දූෂිතයින් වන්නේ එනමුත් ඔවුන් එය වටහා ගන්නේ නැත. 12 වන ආයතය අලා ඉන්නහුම් හුමුල් මුෆ්සිදූන වලාකින් ලා යෂ්උරූන් අවධානයට ගනු සැබවින්ම ඔවුන්මය දූෂිතයන් වන්නේ එහෙත් ඔවුහු ඒ බව වටහා නොගනිති. කලින් ආයතයේ ඔවුන් කියන වැරදි මතයට අල්ලාහ් ඔවුන්ටම කෙලින්ම උත්තර දෙයි. නුඹලා සාමය කැමති අය නොවේයි නුඹලා සමාජ දූෂණය කරන්නා වුන් වෙයි කියා. අපි හොඳ යහපත් මිනිසු කියා මොවුන් පෙන්න ගත්තට අල්ලාහ් පවසනවා නැහැ මොවුන් එළියට හොඳ වගේ පෙනුනට ඇතුලින් හුඟක් දූෂිතයි. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ වගේ. තමාගේ වැරදි තේරුම් ගන්න බැරි වීම කියන්නේ සෑහෙන්න පාඩුවක් විඳීමට සිද්ධ වීමයි. එම නිසා අල්ලාහ්ගෙන් දුආ කරන්න ඕනේ යා අල්ලාහ් මාගේ වැරදි මට පෙන්වන්න වටහා දෙන්න. මාගේ වැරද්ද පිළි අරන් එය හරි ගැසීමට මට උදව් කරන්න. මා තුල ඇති අයහපතින් හා රැවටිල්ලෙන් මා මුදා ගන්න. තවද මුනාෆික් වරුන්ගෙන් මාව බේරා ගන්න. අපට හොඳ මුහුණ පෙන්වන අප පිටුපසින් අපට නරක හිතන අයගෙන් අපව බේරන්න. මේ වගේ අය අප අතර හුඟක් ඉන්නවා. ගැහැණු පිරිමි දෙපාර්ශවයම. ඒ නිසා පරිස්සමින් සෝදිසියෙන් ඉන්න ඕනේ. اللهم طهر قلبي من النفاق وعملي من الرياء ولساني من الكذب وعيني من الخيانة فإنك تعلم خائنة الأعين وما تخفي الصدور. أهو الله මාගේ සිත කුහක කමින්ද මාගේ ක්‍රියාවන් ප්‍රදර්ශනය කිරීමෙන්ද මාගේ දිව බොරු කීමෙන්ද සහ ද්‍රෝහිකමෙන් මගේ දැස්ද පිරිසිදු කරනු මැනව. මක්නිසාදයත් ඇස්වල වංචාව සහ හදවත තුල සැඟවී ඇති දේ දන්නේ ඔබ පමණි. وآخر دعوانا أن الحمد لله رب العالمين سبحانك اللهم وبحمدك أشهد أن لا إله إلا أنت أستغفرك وأتوب إليك. السلام عليكم ورحمة الله وبركاته.